Don't forget to subscribe, like, comment, and share. රිදී පැහැකඳු මුදුන් අතර සැඟවුණු නිස්කලංක නිම්නයක පළිඟුවන් පැහැදිලි තිය දහරක් අසල තනි විලෝ ගසක් විය. සුළඟ හමන විට එය මෘදු ගී ගැයූ හෙයින් පැරණි මිතුරෙකු වාතයට රහස් කියන්නාක් මෙන් ගම්වැසියන් එයට මුමුණන විලෝ ගස කියා ඇමතූහ. ඒ නිම්නයේම ලීනා නම් කුඩා දැරියක් ජීවත් වූවාය. ඇය දුප්පත් වුවද ඇගේ සිත කරුණාවෙන් පිරී තිබුණි. සෑම දිනකම ඇය ඇගේ මිත්තණියට ගඟ අසල බටවලින් කූඩ වියන්නට උදව් කළාය. එක් සවසක කුණාටු වලාකුළු එක් රැස් වෙද්දී ලීනාට අමුතු ශබ්දයක් ඇසුණි. සුළඟින් ගෙනා මෘදු දුක්බර කෑ ගැසීමක් ඇයට ඇසුණි. ඇය ඒ ශබ්දය පසුපස වනය හරහා ගිය අතර විලෝ ගසේ අතු අතර පැටලී තිබූ කුඩා දිලිසෙන පිහාටුවක් සොයා ගත්තාය. ලීනා පිහාටුව ස්පර්ශ කළ විට වාතයේ රිදී පැහැ මිහිදුමක් කැරකිමින් ඇතිවිය. එයින් ආලෝකයෙන් හා වලාකුළු වලින් සැදුම්ලත් කුඩා දැරියක් පෙනී සිටියාය. මම ඔරියා වලාකුළු රාජධානී වලාකුළු කුමරියයි. ඇය මිමුණුවාය. කුණාටුවෙන් මගේ පියාපත් ඉරී ගියා. මම අහසින් බිමට වැටුණා. ඉතින් මේ කරුණාවන්ත ලීනා ඔරියාව ගෙදර ගෙන ගොස් රැක බලා ගත්තා. දිනෙන් දින වලාකුළු කුමරිය ශක්තිමත් වුණා. ඊට ප්‍රතිකාර වශයෙන් ඔරියා ලීනාට අහසේ රහස් භාෂාව ඉගෙනුවා. වලාකුළු සමග කතා කරන ආකාරය, වැසි කැඳවන ආකාරය සහ කුණාටු සංසුන් කරන ආකාරය ඔරියාට ඉගෙනුවා. ඈතරන් මාලිගයක කෑදර රජෙක් වලාකුළු කුමරිය පිළිබඳ කතා ඇසී ඔහු ඇයව අල්ලා ගැනීමට තම සොල්දාදුවන් එවීය. ඒ ඇගේ බලය භාවිතා කර කාලගුණය පාලනය කිරීමට ඇති වූ කෑදරකමටය. සොල්දාදුවන් නිම්නයට ළඟා වූ විට ලීනා විලෝ ගස අනේ කරුණා කර මගේ මිතුරියව ආරක්ෂා කරන්න යැයි නිර්භීතව ඉදිරියට ගොස් විලෝ ගසට මිනිය. ඉතින් ගස වෙවුලා එහි අතු දෑත්මෙන් ඉහළට නැගුණි. අහස ගිගුරුම් දුන්නේය. සුළං හැඬලෑ අතර අකුණු සැර වැදුනි. සොල්දාදුවන් රිදී වලාකුළු කුණාටුවකින් ගසාගෙන ගියා. කුණාටුව පහව යද්දී ඔරියා ලීනා දෙසට හැරුණි. ඇගේ දෑස් කඳුලින් පිරී තිබුණි. ඔබ ඉතාමත් කරුණාවන්ත නිර්භීත කෙනෙක්. ඔබ මා වෙනුවෙන් ජීවිතය පවා අවදානමකට ලක් කළා. අද සිට ඔබේ හඬ වලාකුළු වලට ඇසෙනු ඇත. කුළු කුමරිය මෘදුව කීවාය. ඇය ලීනාගේ නළල සිප ගත්තාය. ඉන්පසු අහසට නැගුණි. සඳ එළිය හා එක් වූ රිදී පැහැමීදුම් කැරැල්ලක් බවට පත්වෙමින්. එදා සිට නිම්නය වියලී යන සෑම විටම මෘදු වැස්සක් පතිත වීමට පටන් ගනී. ගම්වැසියන් කියන්නේ එය වලාකුළු විසින් ගෙන එන ලීනාගේ මුමුණන හඬ බවයි. මුමුණන විලෝ ගස තවමත් ගී ගයයි.